අයියෝ මේ TikTok එකේ ගියපු ෆිල්ම් එක බලන්න Netflix එකෙත් සල්ලි ඉල්ලනවනේ. සබ්ස්ක්‍රිප්ෂන් ගන්න මට සල්ලිත් නැහැ. මොකද අනේ මේ දුක් වෙන්නේ? ඔය Netflix Amazon Prime ෆිල්ම් එකක් සතයක්වත් ගෙවන්න නැතුව ෆ්‍රී බලන්න සුපිරි ක්‍රමයක් තියෙද්දි ඇත්තමද? අනේ කොහොමද එහෙම කරන්නේ? මටත් කියලා දෙන්නම් පුළුවන්. හැබැයි ඉතින් මට මොනවද හම්බ වෙන්නේ? අනේ ඉතින් ඔයා කියන ඕනම දෙයක් අපි ඒ ගැන රෑ වෙලා කතා කරමුකෝ. නෑ නෑ රෑ වෙනකන් ඉන්න ඕනේ නෑ. මට දැම්ම ඕනේ. ඈ දැම්ම? මොකද්ද? ඇයි අහන්නේ? ඔයාගේ ෆෝන් එකෙන් දැම්ම මගේ channel එක subscribe කරලා like එකක් දාලා bell icon එක click කරන්න ඕනේ. අන්නේ මන්දවා නම් මහා මලවදයක්. ඔන්න කරා. හරි. අද මම කියන්නේ සතයක්වත් නැතුව IMDb, Netflix, Amazon Prime සහ Apple TV වල තියෙන ඕනෑම ෆිල්ම් එකක්, සීරීස් එකක් ෆ්‍රී බලන්න පුළුවන් සුපිරි සයිට් තුනක් ගැන. එහෙනම් වීඩියෝ එක skip නොකර බලන්න. යමු එහෙනම් වීඩියෝ එකට. DB එකෙන් කොහොමද බලන්නේ කියලා මේක මම ඇත්තටම ඔයාලට කලින් වීඩියෝ එකක් අරන් ආවා මේක කොහොමද කරන්න කියලා. ඒකට ගොඩක් ප්‍රතිචාරයක් තිබ්බා. ඒ හින්දා මේ වීඩියෝ එක අරන් ඉන්නේ. මේකෙදි මම අනිත් tools වලින් මේ අනිත් platform වල use කරන හැටි කියලා දෙනවා. එතකොට ඔයාලට මේ බලන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එක අරන් ආවා. ඒකට ප්‍රතිචාර තිබ්බා හොඳට. ඒ හින්දා අරන් ආවා. හරි මම අද කියලා දෙන්නම් කොහොමද ඒක කරගන්නේ කියලා. ඔයාලා ඉස්සෙල්ලාම IMDb site එකට යන්න. සයිට් එකට ගියාට පස්සේ මේ විදිහට තමයි IMDb සයිට් එක ඕපන් වෙන්නේ. මේකේ ඔයාලට කැමති ෆිල්ම් එකක් සර්ච් කරගන්න පුළුවන්. අපි මෙතන සර්ච් කරගමු අලුතෙන් ආපු මයිකල් ෆිල්ම් එක මේ තියෙන්නේ. අපි මේක බලමු. හරි මේක මේ විදිහට බලන්න බලන්න මේකේ මම සයින් ඉන් වෙලත් නැහැ මුකුත් වෙලා නැහැ. එතකොට මේ ඩියුරේෂන් එක හැම මෙතන වැටලා තියෙනවා. මේ ප්ලේ ට්‍රේල් එක වැටලා තියෙන්නේ. එතකොට ඔයාලට ගන්න තියෙන්නේ මෙච්චරයි. ඇඩ්‍රස් බාර් එකට ගිහිල්ලා ඇඩ්‍රස් බාර් එකේ මෙන්න මෙතන www. තියෙනවනේ. මේ ඩොට් එකට එහා පැත්තේ කියන්නේ ඉස්සරහින් ටයිප් කරගන්න ප්ලේ කියලා. ප්ලේ කියලා ටයිප් කරලා සෙන්ඩ් කරගන්න. හරි ඉතින් දැන් ඔයාලට බලන්න පුළුවන් ප්ලේ එකක් ඕපන් වුණා. මේක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ යනවා මේක. මම මේක කොටස් පන්නන්නම්. මොකද මේ YouTube එකේ මේ කොපිරයිට් අදින්න පුළුවන්. මේ ඔයාලට බලන්න පුළුවන් ෆිල්ම් එක යනවා මූවිස් බලන්නේ. ගැන කතා කරමු. දෙවෙනි සයිට් එක නම් තමයි Cine HD. මේකට ගියාට පස්සේ ඔයාලට මේ විදිහට predict වෙයි. මේ නිකන් Cine HD කියලා ගහුවත් මේ Google එකෙන් යන්න පුළුවන්. එතකොට මම මේකේ link එක පල්ලා description එකේ දාලා තියන්නම්. ඔයාලට මේකේ APK download කරගන්නත් තියෙනවා. මේ download app එක download කරගන්නත් පුළුවන් phone එකට. එතකොට කලින් පාර ගොඩක් අය මගෙන් අහලා තිබ්බා අර IMDb එකෙන් කරපු එක phone එකේ use කරන්න පුළුවන් කියලා. ඇත්තටම phone එකේ අර මම කිය විදිහටම ගිහලා use කරන්න පුළුවන්. එතකොට දැන් මේකෙදි මේකේ හැම app එකම ඔයාලට බලන්න. ඒ කියන්නේ හැම මේ streaming software එකම බලන්න පුළුවන්. දැන් මෙතන බලන්න පුළුවන් මේ providersලා හැමෝම වගේ ඉන්නවා මේකේ. මේ Netflix, Prime Video, Apple TV, Disney, Prime Video, YouTube Premium, Play Store හැම එකම වයි තියෙනවා. එතකොට ඔයාලට මේකකින්ම ඔයාලා ෆිල්ම්ස් බලා ගන්න පුළුවන්. එතකොට මේක කෙලින්ම app එක phone එකට දාගෙන app එකෙන් access කරන්න පුළුවන්. මේවට කිසිම ගාණක් ගන්න ඕනේ නැහැ. බලන්න පුළුවන් මේ මම log වෙලාවක් නැහැ තාම. එතකොට මේ මෙන්න මේ විදිහට මම Netflix එකක play කරන්නම්. අපි මේ බලමු මේ cartoon එක. මෙතන ඔයාලට මේකේ සර්වර්ස් වැඩ කරන්නේ නැති වුණොත් කරන්න දෙන්නේ මේ select servers ගිහිල්ලා මෙතනින් සර්වර්ස් තියෙනවා සෑහෙන තොගයක් තියෙනවා. ඒ සර්වර්ස් වලින් ඔයාලට කැමති කියන්නේ වැඩ කරන සර්වර් එකක් එනකන් තෝරන්න තියෙනවා. මේක ගොඩක් දුරට මට එකපාරක් වැඩ කරේ නැහැ. එතකොට දෙවෙනි සර්වර් එක දැම්මම පස්සේ වැඩ කරා. එතකොට ඒ විදිහට කරගන්න පුළුවන්. බලමු අපි පළවෙනි සර්වර් එකෙන් ලෝඩ් වෙයිද කියලා. ඔව් බලාගන්න පළවෙනි එකෙන් අපිට ආවා මේකේ මම මේක මියුට් කරගන්නවා. මොකද මේ සද්දේ එනවා. මේක මියුට් කරගන්න මේ YouTube එකෙන් කේස් ඉඳලා කියන්නේ බෑ මෙහෙම දාන්න කොපිරයිට් වදිනවා. දැන් මේකටත් කොපිරයිට් වදින්න සමහරවිට මැදින් මේ කෑලි මේවා මේ ප්ලේ එහෙම බ්ලැක් වෙලා වල පෙන්නයි කියන්නේ මේ එහෙම උත් හයිඩ් කරන්න වෙනවා මට මේ මොකද මේවා නැත්තම් ප්ලේ කරන්න බෑ. හරි ඊට පස්සේ මේ මෙතන ඔයාලට සෙටින් වලට ගියාට පස්සේ මෙතන සබ්ටයිටල් අප්ලෝඩ් කරගන්නත් පුළුවන්.
ඔප්ෂන් තියෙනවා මේවා වෙනස් කරගන්න කලින් වගේම. ඊට පස්සේ මෙතන quality එක දාගන්න පුළුවන්. මෙතෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් ඔයාලට. මේක ඩවුන්ලෝඩ් කරද්දී සයිට් එකට රෙඩික්ට් වෙනවා. ඒ සයිට් එකෙන් තියෙන්නේ මේ සයිට් එකට ගියාට පස්සේ මේකෙත් මේ ක්ලික් මේ කියලා එකට යන්න ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට කවුන්ට්ඩවුන් එක කවුන්ට්ඩවුන් එකෙන් පස්සේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊළඟ සයිට් එක ගැන කතා කරමු. මේකත් ඔයාලට ගෙනාවේ මේ හැම ෆිල්ම් එකම වගේ බලන්න පුළුවන් එකක් මේකත්. මේක නම තමයි Netflix. ඔයාලට මේ සයිට් එකටත් මේ විදිහට යන්න ඕන. මේකේ ලින්ක් එක මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එතකොට මේකෙත් ඔයාලා බලන්න පුළුවන් මේකේ සයිට් එකේ තියෙන top 10 list එක මේ trending this week හැම එකම බලන්න පුළුවන්. අපි මේකේ සිලෙක්ට් කරමු TV series එකක්. මේක TV series එකක් මම හිතන්නේ. drama. මේකේ එපිසෝඩ් තියෙනවා මේ එපිසෝඩ් 10ක් තියෙනවා වල බලන්න. මේ 10න් මෙතන තියෙනවා බලහට 10ම තියෙනවා. එතකොට මේකෙත් ඔයාලට සර්වර්ස් බලන්න පුළුවන් මම මේ සර්වර් එක දාගන්නවා. ඊට පස්සේ මෙතන මේ එපිසෝඩ් 10 මේ විදිහට තියෙනවා. හරි බලන්න පුළුවන් මේ ප්ලේ වෙනවා. මේකත් මියුට් කරගන්නවා. මේකෙත් එපිසෝඩ් ටික මෙතනින් මාරු කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ඔටෝ ප්ලේ වෙන්න දාගත්ත හැකි සීරීස් බලන කට්ටියට ගොඩක් ප්‍රයෝජනවත්. එතකොට මේක මේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මෙතනින්. සබ්ටයිටල් දාගත්ත හැකි මේකෙත් මේකේ ක්වොලිටිස් එන්නේ මේ වගේ තමයි හැම වෙලාවෙම වගේ එන්නේ 640 960යි. එතකොට සබ්ටයිටල් මෙතනින් වලට අප්ලෝඩ් කරන්න පුළුවන්. මෙතනින් සිලෙක්ට් කරලා දාගන්නත් පුළුවන්. ගොඩක් TV shows බලන කට්ටිය නම් ඉතින් ඉංග්‍රීසි වලින් බලන්නේ. ඒතර ඉංග්‍රීසි තියෙනවා ඒ විදිහට දාගත්ත හැකි. මෙතන සර්වර්ස් තියෙනවා තව. මෙතන ස්පීඩ් එක දාගන්න පුළුවන්. ඒ ටික හැම විදිහටම තියෙනවා. මම හිතනවා මේක තමයි අපි තුන්වෙනි සයිට් එක. එතකොට ඉස්සෙල්ලාම IMDb එකෙන් කොහොමද ප්ලේ කරන්න කියලා කතා කරා. ඊට පස්සේ Cine HD එකෙන් ඊට පස්සේ Netflix එකෙන්. අවසාන දෙක මම හිතනවා ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙනවා අනිවාර්යයෙන්ම. මොකද IMDb එක විතර නෙමෙයි මේක හැම එකම තැනම තියෙන ෆිල්ම්ස් හැම එකම වගේ යූස් මේ බලන්න පුළුවන්. දැන් IMDb එක කියන්නේ රේටින් කරන එකක් නේ. එතකොට ඒකෙත් මේ ස්ට්‍රීමින් වෙනම එතකොට ඒකේ වෙනම දැන් හැම එකම වගේ තියෙනවත් ඒකෙත් බලා ගන්න පුළුවන් ඇත්තට. එතකොට මම හිතනවා ගොඩක් අය මේ ප්‍රයෝජනවත් වෙයි. ගිය පාර වීඩියෝ ගොඩක් අය ප්‍රයෝජනවත් වෙලා තිබ්බා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා bell icon එක ඔල් තියන්න. මේ වගේ වටින වීඩියෝ වලට ඉස්සරහට මේ channel එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ අනිත් social media accounts ටිකත් follow කරලා තියාගන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ආගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරලා තියන්න.